රාත්‍රියක් ඔබලා සියලු දෙනාටම අදත් මා කතා කරන්න යන්නේ අපේ රටට ලොකු සේවයක් කළ රජ කෙනෙක් තමයි. මා කලින් වීඩියෝ එකේදී කතා කරා පණ්ඩුකාභය රජතුමා ගැන. මං එතනදී සඳහන් කරා පණ්ඩුකාභය රජතුමා තමයි අපේ රටේ පළවෙනි වැව වුණු බසවක් කුලම් වැව නිර්මාණය කරන්නේ. ඒ වගේම එතුමා තමයි ලංකාවේ දීර්ඝතම කාලයක් රාජ්‍යත්වයට පත් වෙලා ඉන්නේ. එතුමාගේ රාජ්‍ය කාලය වසර 70කි. එතුමාගේ රාජ්‍යත්වයෙන් පස්සේ එතුමාගේ පුත්‍රයා වූ මුටසීව රජතුමා රාජ්‍යත්වයට පත් වුණා. මුටසීව රජතුමාත් අපේ රටට ලොකු සේවයක් කරා. එතුමා තමයි මහමෙවුනා උයන ඉදි කළේ. ඉතින් මුටසීව රජතුමාට පුතාලා 10 දෙනෙකුයි දුවලා දෙන්නෙකුයි හිටියා. ඉතින් මේ පුතාලා 10 දෙනාගෙන් එක්කෙනෙක් තමයි මේ දේවානම් පියතිස්ස කියලා කියන්නේ. ඉතින් මේ මුටසීව රජතුමා අවුරුදු 60ක් රාජ්‍ය කරවා අවුරුදු 60 දී එතුමා මිය ගියා. මුටසීව රජතුමාගේ මරණයෙන් පස්සේ එතුමාගේ පුත් දේවානම් පියතිස්ස රාජ්‍යත්වයට පත් වුණා. මේ දේවානම් පියතිස්ස රජතුමාගේ කාලේ තමයි අපගේ සංස්කෘතික ඉතිහාසයේ නව යුගයක් බවට පත් වුණේ. නව යුගයක් බවට පත් වුණේ. මෙතුමාගේ කාලයේ තමයි අපේ රටට බුදුදහම රැගෙන එන්නේ. මෙතුමා ගැන කතා කරොත් මේ දේවානම් පියතිස්ස රජතුමා ඉන්දියාවේ රජකර ධර්මාශෝක රජතුමා සමග යාළුකම් පවත්වාගෙන ගියා. ඉතින් මේ දෙන්නගේ යාළුකම බොහෝසේ ලස්සන යාළුකමක්ය. ඉතින් හැබැයි මේ දෙන්න හමු වෙලා නැහැ. කියන්නේ මේ දේවානම් පියතිස්ස රජතුමායි ධර්මාශෝක රජතුමායි කවදාවත් හම්බ වෙලා නැහැ. නමුත් මේ දෙන්න පෑන් මිතුරෝ. ඒ කියන්නේ ධර්මාශෝක රජතුමා ලියුමක් කියවනවා ලංකාවේ දේවානම් පියතිස්ස රජතුමාට. දේවානම් පියතිස්ස රජතුමා ලියුමක් කියවනවා ධර්මාශෝක රජතුමාට. ඉතින් මේ දෙන්න ලියුම් බෙදාගෙන තමයි තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒකට ඒගොල්ලන්ට අපි කියන්නේ පෑන් මිතුරෝ කියලා. ඉතින් ඔහොම කාලයක් යද්දී දේවානම් පියතිස්ස රජතුමා තමාගේ තිබූ රාජ්‍ය, තමාගේ තිබූ සියලු රණාභරණ ඔක්කොම ඉන්දියාවේ ධර්මාශෝක රජතුමාට තෑගි කරා. ඉතින් ධර්මාශෝක රජතුමාට තේරුණා මමත් දැන් ලංකාවේ ඉන්න දේවානම් පියතිස්ස රජතුමා මට මේ විදිහට මට මේ විදිහට යුතුයකම් කරනවා නම් මටත් සිද්ධ වෙනවා ඒ වගේ යුතුයමක් කරන්න කියලා මේ ධර්මාශෝක රජතුමා මොකද කරේ? ධර්මාශෝක රජතුමා එයාගේ පුතා වුණ මහින්ද කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේ කියන්නේ ධර්මාශෝක රජතුමාගේ පුතා තමයි මිහිඳු මහරහතන් වහන්සේ. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ පැවිදිලා හිටියේදී මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම. ඉතින් එදා තමයි අපේ රටට බුද්ධ ආගම ආවේ. ඉතින් ඒකට අපි කියනවා මහින්දාගමනය කියලා. ඉන් පස්සේ අපේ රටට ඉතින් මේ කාවෙත් අමුතු විදිහකට මේ කතාව ගැන කියනවා නම් එදා දේවානම් පියතිස්ස රජතුමා දඩේමේ ගියා. ඉතින් ඒ දඩේමේ යනකොට දේවානම් පියතිස්ස රජතුමාට හම්බුණා මුවෙක්. ඉතින් මෙයා මේ මුවට ඊතලෙන් විදින්න යනකොට ඒ මුවා දුවගෙන ගියා. පස්සේ දේවානම් පියතිස්ස රජතුමා මොකද කරේ? ඒ මුවා පස්සේ පන්න එක ඉතින් මේ දේවානම් පියතිස්ස රජතුමා ඒ මුවා පස්සේ දෙකටම පන්න ගියා. ඉතින් ඒ පන්න ගියාම උන්වහන්සේ ගල් පර්වතයක් ළඟට ආවා එතුමා. ඊට පස්සේ දේවානම් පියතිස්ස රජතුමා ඉතින් ගල් පර්වතය ළඟට ගියාම ඒ මුවා අතුරුදහන් වුණා. පස්සේ එකපාරටම තිස්ස කියලා කවුද කෙනෙක් කතා කරන්න ගත්තා. පස්සේ දේවානම් පියතිස්ස රජතුමාට හිතුණා කවුද මට තිස්ස කියලා කතා කරන්නේ. පස්සේ එතුමා උඩ බලනකොට ඒ ගල් පර්වතයේ උඩ හිටියා මිහිඳු මහරහතන් වහන්සේ. පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ තමන් කවුද කියලා ඔක්කොම දේවානම් පියතිස්ස රජතුමාට කිව්වා. ඊට පස්සේ දේවානම් පියතිස්ස රජතුමා මොකද කරේ? තමන්ගේ තිබූ සියලු යුද භාණ්ඩ ඔක්කොම අතහැරලා තමා දරනමා මෙහෙම වැඳගෙන හිටියා. පස්සේ ඒ මිහිඳු මහරහතන් වහන්සේ දේවානම් පියතිස්ස රජතුමාගේ ප්‍රශ්න වගයක් ඇහුවා. ඉතින් ඒ ප්‍රශ්න ටිකටත් නියම උත්තරය තමයි දේවානම් පියතිස්ස රජතුමා දුන්නේ. පස්සේ අවසානයේදී දේවානම් පියතිස්ස රජතුමා තමන්ගේ මාලිගාවට මිහිඳු මහරහතන් වහන්සේ වරගෙන ආවා. ඉතින් ඔහොම මුළු ලංකාවටම මිහිඳු මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කළා. මුලින්ම රාජ සභාවේ ඉන්න දේවානම් පියතිස්ස රජතුමාට සහ එතුමාගේ බිරිඳ සහ දේවානම් පියතිස්ස රජතුමාගේ අනිත් සහෝදරන්ට මුලින්ම ධර්මයේ දේශනා කරා. පස්සේ ගමේ ඉන්න කට්ටියටත් ධර්මයේ දේශනා කළා. ඉතින් ඔහොම ධර්මය අපේ ලංකාවේ පැතිරලා ගියා. ඉතින් ඔහොම තමයි බුද්ධ ආගම අපේ රටට ගෙනාවේ. ඉතින් බුද්ධ ආගම ඇවිල්ලා ටික කාලයක් ගියට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේගේ නංගි වන සංඝමිත්තා මහරහත් තෙරණිය ශ්‍රී මහා බෝධිය අරගෙන ලක්දිවට වැඩම කරා. ඉතින් ශ්‍රී මහා බෝධියත් සමග
විවිධ කුල 18ක් පැමිණියා. ඒ කියන්නේ කුල 18ක් පැමිණියා. ඉතින් සමහරක් අය චිත්‍ර ශිල්ප, ඒ වගේම චිත්‍ර ශිල්ප නිර්මාණ, ඒ වගේම බුදු පිළිම නිර්මාණ, මිනිස්සුන්ට වන්දනා කරන්න දාගැබ. ඒ කියන්නේ ඒ කාලේ මිනිස්සු වන්දනා කරේ ගස් ගල් වලට. ඒ කියන්නේ ඒ කාලේ මිනිස්සුන්ට ආගමක් තිබ්බේ නැහැ. මිනිස්සු දියුණු වෙලා තිබෙන හින්දා මේ මිනිස්සු වන්දනාමාන කරේ ගස් ගල් වලට. නමුත් මේ සංඝමිත්තා මහරහතෙරණිය සමග පැමිණි කුල 18න් තවත් කණ්ඩායමක් මිනිසුන්ට වන්දනාමාන කිරීම සඳහා පන්සල් දාගැබ් ඉදි කරා. ඒ වගේම අපේ රටේ වැව්, කෘෂිකර්මාන්ත, ඒ වගේ දේවල් ගොඩාක් ඉදි කරා. ඒ වගේම ගණිතය, ඒ වගේ ලියන අකුරු, බ්‍රහ්මාක්ෂර ඒ ඔක්කොම ආවේ මේ දේවානම්පියතිස්ස රජතුමා කාලේ. ඉතින් දේවානම්පියතිස්ස රජතුමා තමයි අපේ රටේ පළවෙනි චෛත්‍ය වුණු ථූපාරාමය ඉදි කරන්නේ. ඉතින් දේවානම්පියතිස්ස රජතුමා අපේ රටට ලොකු සේවයක් කරනවා. ඉතින් එතුමා වසර 40ක් අපේ රටේ රාජ්‍යත්වයට පත් කරනවා, රාජ්‍යත්වයේ සිටිනවා. ඉතින් 40 වෙනි වසරේදී එතුමා මිය යනවා. එතුමාගේ මරණයෙන් පස්සේ එතුමාගේ සහෝදරයා වුණු උත්තිය කුමරු රාජ්‍යත්වයට පත් වෙනවා. මාගේ කතාව අවසන්. බොහොම ස්තුතියි.